ඔබ හිතන්නේ ඔබ ජීවත් වෙන්නේ ඔබේ කැමැත්තටද? එහෙම නැත්නම් කවුරු හරි සැලසුම් කරපු රහසිගත පරීක්ෂණයක එක කොටසක් විදිහටද? අද අපි යන්නේ විද්‍යාවේ නාමයෙන් මනුෂ්‍ය ජීවිත 3ක් බිලිගත් ඇස්වලට කඳුළු වුණන ලෝකයේ අමානුෂිකම පරීක්ෂණයක් ගැනයි. මිනිස්සුද නැත්නම් ලැබ් එකක මීයෝද? තීරණය ඔබේ සතුයි. වර්ෂය 1980. ස්ථානය ඇමරිකාවේ නිව්යෝක් නුවර. බොබි ෂැෆ්රන් කියන්නේ අවුරුදු 19ක තරුණයෙක්. එයා එදා බොහොම සතුටින් Tamanගේ අලුත් කොලෙජ් එකට ගියේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලන්න බලාගෙන. හැබැයි කැම්පස් එකට ගිය වෙලාවේ ඉඳන් එයාට පුදුම දෙයක් සිද්ධ වුණා. එයා මීට කලින් කවදාවත් දැකපු නැති ළමයි එයා දිහා බලලා hina වෙන්න ගත්තා. සමහරු ඇවිත් අතට අත දුන්නා. තවත් සමහරු ඇවිත් කොහොමද එඩි? කොහොමද ගිම්හාන නිවාඩුව? කියලා අහලා පිටට තට්ටු කරලා ගියා. බොබීට පිස්සු වගේ. මම එඩි නෙවෙයි, මම බොබි කියලා එයා කෑ ගහලා කිව්වත් කවුරුත් ඒක විශ්වාස කළේ නැහැ. අන්තිමේදී බොබීගේ යාළුවෙක් මේ ප්‍රශ්නේ විසඳන්න බොබීව එක්තරා නවාතනයකට එක්කගෙන ගියා. බොබි, උඹ මේ දොරට තට්ටු කරපන්. උඹට තේරෙයි ඇයි මිනිස්සු උඹට එඩි කියන්නේ කියලා. බොබි දොරට තට්ටු කළා. දොර ඇරුණා. ඒ මොහොතේ බොබීට දැනුනේ Taman ඉස්සරහා තියෙන කණ්ණාඩියක් දිහා බලාගෙන ඉන්නවා වගේ හැඟීමක්. ඉස්සරහා හිටගෙන හිටියේ Taman වගේම තව කෙනෙක්. උස, මහත, මූණේ හැඩෙල්, කොණ්ඩේ විතරක් නෙවෙයි, hina වෙන විදිහත් එකම වගේ. ඒ තමයි එඩි ගැලන් කියන්නේ. මේ දෙන්න කතා කරද්දි දැනගන්න ලැබුණේ දෙන්නගෙම උපන්දිනය එකම දවසක. ඒ කියන්නේ 1961 ජුලි 12 වෙනිදා කියලයි. ඒ කියන්නේ මේ දෙන්න නිවුන් සහෝදරයෝ. උපතේදීම වෙන් කරපු මේ නිවුන් සහෝදරයන්ගේ කතාව ඊළඟ දවසේ පත්තරේ මුල් පිටුවේ ගියා. නමුත් කතාව එතනින් ඉවර වුණේ නැහැ. මේ ප්‍රවෘත්තිය පත්තරේ දැක්කපු තවත් තරුණයෙක්ගේ ඇස් උඩ ගියා. එයාගේ නම ඩේවිඩ් කෙල්මන්. පත්තරේ දාලා තිබ්බ නම්බරයකට කතා කළ ඩේවිඩ්ට ඉවසුම් නැති වුණා. එයා වහාම පත්තරේ දාලා තිබ්බ නම්බරයකට කතා කළා. ඔයාලා විශ්වාස කරන්න එකක් නැහැ. ඒත් මටත් තියෙන්නේ ඔය මෝනමයි කියලා හෙළි වුණා. ලෝකෙම හොල්ලපු ඒ හමුවීම සිද්ධ වුණේ ඊට පස්සේ. ඔවුන් දෙන්නෙක් නෙවෙයි, 3 දෙනෙක්. 3 නිවුන් සහෝදරයන්. මේ 3 දෙනා එකතු වුණාට පස්සේ හරියට පොඩි ළමයි වගේ සතුටු වුණා. එයාලගේ පුරුදු පවා එක වගේ. 3 දෙනාම සිගරට් බොන්නේ එකම බ්‍රෑන්ඩ් එකේ. 3 දෙනාම කැමති එකම කාමවලට. 3 දෙනාම කැමති වයසක ගැහෙන අයට. මේ සමානකම් දැකලා මුළු ඇමරිකාවම පුදුම වුණා. ඔවුන් රූපවාහිනී වැඩසටහන් වලට ගියා. ෆිල්ම් වල රංගපාවා. ඔවුන් අතිශය ජනප්‍රිය වුණා. ඒත් මේ සතුට වැඩි දවසක් තිබුණේ නැහැ. දෙමව්පියන්ට ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඇයි දරුකමට හදාගන්න දෙනකොට අපිට කිව්වේ නැත්තේ මේ දරුවට තව නිවුන් සහෝදරයෝ ඉන්නවා කියලා? දෙමව්පියෝ ගිහින් අදාළ ආයතනයෙන් ප්‍රශ්න කළාම ඔවුන් කිව්වේ 3 දෙනෙක්ව එකට හදාගන්න දෙන්න අමාරු නිසා වෙන් කළා කියලයි. නමුත් ඇත්ත කතාව ඊට වඩා ගොඩාක් භයානකයි. මාධ්‍යවේදීන් සහ පරීක්ෂකයන් මේ ගැන හොයද්දි තමයි හෙළි වුණේ මේ දරුවන් මහා පරිමාණ විද්‍යාත්මක පරීක්ෂණයක ගොදුරක් බව. ආචාර්ය පීටර් නියුබවර් කියන මනෝවිද්‍යාඥයාට ඕන වෙලා තිබුණේ nature versus nurture කියන එක ගැන පරීක්ෂණයක් කරන්න. ඒකට ඔහු තෝරගෙන තිබුණේ මේ අහිංසක දරුවන්ව. ඔහු හිතාමත්ම මේ දරුවන්ව සමාජ මට්ටමන් 3ක පවුල් 3කට ලබා දුන්නා. බොබීව දුන්නේ ධනවත් පවුලකට. එඩීව දුන්නේ මධ්‍යම පාන්තික පවුලකට. ඩේවිඩ්ව දුන්නේ සාමාන්‍ය කම්මාරික පවුලකට. ඒ විතරක් නෙවෙයි, මේ ළමයි පොඩි කාලේ ගෙවල් වලට ආපු නාදුනන පුද්ගලයන් පිරිසක් පරීක්ෂකයන් මේ ළමයින්ගේ හැසිරීම් වීඩියෝ කරගෙන ප්‍රශ්න අහලා විස්තර අරගෙන ගිහින් තිබුණා. දෙමව්පියන්ට කියලා තිබුණේ ඒක සාමාන්‍ය ක්‍රියාවලියක් කියලයි. නමුත් ඇත්තටම ඔවුන් කරලා තියෙන්නේ ලැබ් එකක මීයෝ දිහා බලන් ඉන්නා වගේ මේ මනුෂ්‍ය ජීවිත දිහා බලාගෙන පරීක්ෂණ කරපු එක. මේ දරුවන්ට පොඩි කාලේ ඉඳන්ම මානසික ගැටලු තිබුණා. ඔවුන් නිතරම ඇඳේ ඔළුව ගහගන්න පුරුදු වෙලා හිටියේ ඒ ඔවුන්ට Tamanගේ සහෝදරයන්ව අහිමිවීම නිසා දැනුණු separation anxiety එක බව කවුරුත් දැනන් හිටියේ නැහැ. මේ කුරුර සත්‍ය දැනගත්තම සහෝදරයෝ 3 දෙනා මානසිකව වැටුණා.
Tamange මුළු ජීවිතේම බොරුවක් සැලසුම් කරපු නාට්‍යයක් කියලා දැනගත්තම ඒක දරා ගන්න අමාරුයි. මේකේ ඛේදජනකම අවසානයේ සිද්ධ වෙන්නේ 1995 දී. බොහොම සංවේදී චරිතයක් වුණු එඩි ගැලන්ට මේ පීඩනය දරා ගන්න බැරි වුණා. තමන්ව පරීක්ෂණ භාණ්ඩයක් විදියට පාවිච්චි කළා කියන වේදනාව නිසා ඔහු වයස අවුරුදු 33 දී සියදිවි නසාගත්තා. ආචාර්ය නිව්බවව 2008 දී මිය ගියා. එයාගේ මරණයත් එක්කම මේ පරීක්ෂණයේ සියලුම ලිපිගොනු යේල් විශ්වවිද්‍යාලයේ රහසිගතව අගලු දාලා තියෙනවා. විශේෂම දේ තමයි මේවා 1966 2066 වෙනකන් ලෝකෙට හෙළි කරන්න තහනම් කරලා තියෙන එක. ඒ කියන්නේ මෙයාලට සාධාරණයක් ලැබෙනවා දැකෙන්න මේ ඉතුරු වෙලා ඉන්න අය ජීවතුන් ඉන්න එකකුත් නැහැ. බොහොම අමාරුවෙන් සටන් කරලා මේ සහෝදරයන්ට ලිපිගොනු කීපයක් බලන්න අවස්ථාව ලැබුණත් ඒ වගේත් වැදගත්ම තොරතුරු කපලා සහ මකලා තමයි දීලා තියෙන්නේ. තාමත් සම්පූර්ණ ඇත්ත හංගගෙන ඉන්නේ කාගේ වමනාවටද? විද්‍යාව දියුණු වෙන්න ඕනේ තමයි. නමුත් manussකම පරදුවට තියලා කරන විද්‍යාව මොන වගේ එකක්ද? මේ කතාව ගැන ඔයාලට මොකද හිතෙන්නේ? පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් සංවේදී සහ අබිරස කතා දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අදට ගිහින් එන්න.